මොකද්ද මේ ආතරයිටිස් කියන්නේ? ආතරයිටිස් යනු සිරුරේ සන්ධි එකක් හෝ කිහිපයක් ඉදිමීම සහ වේදනාකාරී වීමයි. මෙහි ප්‍රධාන වර්ග දෙකකි. සන්ධි ගෙවී යාම නිසා ඇතිවන ඔස්ටියෝආතරයිටිස් සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් නිසා ඇතිවන රුමටොයිඩ් ආතරයිටිස්. රෝග ලක්ෂණ ලෙස සන්ධිවල තදබල වේදනාව, ඉදිමීම, රතු වීම සහ උදෑසන අවදි වූ විට සන්ධි හිර වී ඇති ස්වභාවය හඳුනාගත හැකියි. වයස වැඩිවීම, ශරීර බර වැඩිවීම, පවුලේ ඉතිහාසය, ස්ත්‍රී පුරුෂ භාවය, ආසාදන සහ සන්ධිවල අධික භාවිතය ආතරයිටිස් වලට හේතු වෙන්න පුළුවන්. ආතරයිටිස් තිබේ නම් රූමැටොලොජි වෛද්‍යවරයෙකුට යොමු කරන්න. බිම වාඩිවීම වෙනුවට පුටුවක වාඩිවීමට සලස්වන්න, බර පාලනයට උදව් කරමින් මානසිකව සතුටින් තබන්න. කැල්සියම් සහ විටමින් D බහුල ආහාර ගන්න. පිහිනීම, ඇවිදීම වැනි ව්‍යායාමවල යෙදෙන්න. බර නිසි පරිදි පවත්වා ගැනීමෙන් සන්ධි ගෙවී යාම අවම කරගත හැකියි. නිසි ප්‍රතිකාර නොගත්තොත් සන්ධි ස්ථිරවම ඇදවීම හෝ විකෘති වීම සිදුවිය හැකියි. ඇවිදීමට අපහසු වීම මෙන්ම ඇස්, සම සහ පෙනහළු වලටද හානි සිදුවිය හැකියි. ඔස්ටියෝආතරයිටිස් වයස 50න් පසු බහුල වුවත් රුමටොයිඩ් ආතරයිටිස් තරුණ වියේදී පවා ඇතිවිය හැකියි. විශේෂයෙන්ම පිරිමින්ට වඩා කාන්තාවන් අතර මේ බහුලව දැකිය හැකියි.